ශ්‍රී ලංකා තොරතුරු හා සංවේදන තාක්ෂණ සේවයේ 3 වෙනි පන්තියේ 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ 2026 අවුරුද්දේ මැයි මාසේ 17 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඉතින් මේ විභාගයට අදාළව මේ පාස් පේපර් එකක්, ඒ කියන්නේ 2015 අවුරුද්දේ තිබුණ විභාගයේ පාස් පේපර් එක තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. 2015 පේපර් එකේ 1 ඉඳලා 50ට වෙනකන් තිබුණේ MCQ ප්‍රශ්න. ඉතින් මේ 1 ඉඳලා 50ට තිබ්බ MCQ ප්‍රශ්න ටික අපි කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරා. කවුරු හරි මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මෙතන උඩින් මම කාඩ් එක දාන්නම්. එහෙම නැත්නම් channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා 51 ඉඳලා 75ට යනකම් ප්‍රශ්න ටික. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන වීඩියෝ එකට ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහසක් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ වගේම වීඩියෝ එක තවත් ඔයාලා වගේම මේ එක්සෑම් එක ලියන යාළුවෝ ඉන්නවා ඇති. ඉතින් එයාලට ෂෙයා කරන්නත් පුළුවන්. හරි 51 ඉඳලා තියෙන ප්‍රශ්න ටික තියෙන්නේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකක්. එතකොට ඔයාලට මේ දීලා තියෙන තිත්තිරි උඩ තමයි ලියන්න තියෙන්නේ. හරි ඉතින් අපි පටන් ගමු. එහෙමනොත් පළවෙනිට 51 ප්‍රශ්න අංක 51 පසුගාමී අනුකූලතාවය backward compatibility යන්නෙන් අදහස් වන්නේ කුමක්දයි කෙටියෙන් පැහැදිලි කරන්න. ඉතින් මේ ප්‍රශ්න හැම එකක්ම මේ දීලා තියෙන ස්පේස් එකේ තමයි ඔයාලට ලියන්න තියෙන්නේ. වෙන ලොකුවට ඉරි ගහලා මෙහෙන් මේ තැන් වලින් එහෙම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තියෙන ඉඩේ තමයි මේ ප්‍රශ්නෙට සම්පූර්ණ උත්තරේ ලියන්න තියෙන්නේ. එතකොට මට මෙතන මේ ප්‍රශ්නෙට උත්තරේ සම්පූර්ණ ලියන්න ස්පේස් එකක් නැතේ මේ වීඩියෝ එකේදී. මම ලියන්න ඕන ටික කියන්නම්, අපි සාකච්ඡා කරගෙන යමු. එතකොට පසුගාමී අනුකූලතාවය කියලා කියන්නේ දැන් මොකක් හරි software එකක් ගත්තොත් අපි එක versions එනවනේ software එකේ එක version එනවා. දැන් Word ගත්තොත් Word අලුතෙන්ම 2026 තියෙනවා, 25 තියෙනවා, 24 තියෙනවා, 2010 තියෙනවා. මේ විදිහට එක අවුරුද්දෙන් අවුරුද්දට එක මේ versions වල MS Word කියන software එක තියෙනවා. එතකොට අපිට 2010 අවුරුද්දේ තිබ්බ Word document එක 2025 සංස්කරණයේදී පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒක තමයි මේ backward compatibility එහෙම නැත්නම් පසුගාමී අනුකූලතාවය කියලා කියන්නේ. එතකොට මේකට උත්තරයක් විදිහට ලියන්න පුළුවන් මෙහෙම. අලුත් පද්ධතියකට එහෙම නැත්නම් මෘදුකාංගයකට එහි ඇති පැරණි සංස්කරණ සමග වැඩ කිරීමට ඇති හැකියාව. එහෙම නැත්නම් පැරණි සංස්කරණ සඳහා නිර්මාණය කරන ලද උපාංග එහෙම නැත්නම් දත්ත සමග වැඩ කිරීමට ඇති හැකියාව. මෙන්න මේ විදිහට මේ සරලව ලියන්න පුළුවන් මේ ටිකේ මේ backward compatibility කියන එකේ අදහස. හරි ඊළඟට 52 MS Word ලේඛනයක් MS PowerPoint ලේඛනයක් MS Word ලේඛනයකට MS PowerPoint සමර්පණයක් ඔබ ඇතුළත් කරන්නේ කෙසේද? ඒ කියන්නේ අපි ළඟ තියෙනවා මෙහෙම Word document එකක්. මේ Word document එකට මේ PowerPoint presentation එකක් ඇතුළත් කරන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේක ඇතුළත් කරන්න මේ Word වල තියෙනවා මේ insert object කියලා එකක්. ඔයාලා Word මේ ටික ඔක්කොම අහලා තියෙන්නේ මේ වියෝගත ටික Word, Excel, PowerPoint Office package එක පදනම් කරගෙන තමයි. මොකද මේ දැන් මේ තනතුරත් එක්ක මේ තනතුර ගොඩක් වෙලාවට ඔෆිස් එකක තියෙන IT assistant වගේ තනතුරක්නේ හම්බෙන්නේ. එතකොට ඔයාලට ගොඩක් වෙලාවට මේ ඔෆිස් පැකේජ් එකත් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා වෙන්න ඇති මේ 51 ඉඳලා 75ට යනකම් ප්‍රශ්න ටිකේ ගොඩක්ම තියෙන මේ ඔෆිස් පැකේජ් එකට අදාළ මෘදුකාංග සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න හදලා තියෙන්නේ. මම හිතනවා ඉතින් මේ අවුරුද්දේ පේපර් එකෙත් ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්නම අහයි කියලා. හරි MS Word ලේඛනයකට MS PowerPoint සමර්පණයක් ඇතුළත් කරන්නේ කෙසේද? ඇතුළත් කරන්නේ insert තියෙනවා. insert එකෙන් ගිහිල්ලා object එකක් තෝරගන්න තියෙනවා. object කියලා. මේක ඉතින් විස්තර කරලා ලියන්න ඕනේ මේකේ. මට එහෙම මෙතන ලියන්න විදියක් නැති නිසා තමයි මේ විදියට පෙන්නුවේ. ලිව්වොත් මෙහෙම ලියන්න insert menu යටතේ object යන්න තෝරන්න. ඊට පස්සේ එහි ඇති එක දෙනවා create from file කියලා. හරිද? ඔයාලා පොඩ්ඩක් මේ Word එකට ගිහිල්ලා බලන්න create from
ෆයිල් කියලා තියෙනවා. ඒ ලැබෙන වින්ඩෝ එක, ඒ කියන්නේ කවුළුවෙන් අවශ්‍ය MS PowerPoint සමර්පණය තෝරා ඕකේ ක්ලික් කරන්න. එච්චරයි. හරි. ඊළඟට 53 x square x වර්ග ඉලක්කම කොහොමද ටයිප් කරන්නේ කොහොමද කියලා යන්නේ ටයිප් කළාගේ කෙටිම ක්‍රමය. එතකොට ඔයාලා දන්නවා Word වල තියෙනවා මේ ටැබ් තියෙනවනේ. දැන් මේ Word එකේ හොම ගත්තාම හොම ටැබ් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් තව ටැබ් එකක් තියෙනවා. හොම වගේ තමයි මේ Word එකේ තියෙන්නේ. මෙතනම තියෙනවා ෆයිල්, හෝම්, ඩිසයින් මේ වගේ තියෙනවනේ. එතකොට මේකේ තියෙන මේ හෝම් ටැබ් එකේ මෙතන ෆයිල් නේ තියෙන හෝම් නේ. හෝම් ටැබ් එකේ තියෙනවා ෆොන්ට් කියලා ගෲප් එකක්. එතකොට ඒකේ තමයි තියෙන්නේ ෆොන්ට් සයිස් එක, ෆොන්ට් කලර් එක. එතකොට මේ අකුරු අර බෝල්ඩ් කරන, ඉටලික් කරන ඒ අයිකන් සේරම තියෙන තැන තියෙනවා මෙන්න මේ x වර්ගය සටහන් කරපු අයිකන් එක. අපිට එතකොට x වර්ගය ටයිප් කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි හෝම් මෙනුවේ ෆොන්ට් ගෲප් එකේ යටතේ ඇති x වර්ගය කියලා වල ලියලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ අයිකන් එක ක්ලික් කිරීම මගින්. එහෙම නැත්නම් ෂෝට්කට් එක තමයි control එකයි මොකද්ද? control එකත් එක්ක shift එකයි plus mark එකයි. shift එකයි මේක ලියන්න අමාරුයි මෙහෙම. ආයේ plus mark එක. මේ ටිකෙන් ඔයාලට මේ දැන් ටයිප් කර x ටයිප් කරලා ඉවරලා මෙන්න මේ ෂෝට්කට් එක ගැහුවා නම් ඊළඟට කර්සර් එක මූව් වෙනවා මෙන්න මෙතෙන්ට. අර අයිකන් එක එහෙම නැත්නම් අර අයිකන් එක ක්ලික් කරන එක තමයි කෙටිම ක්‍රමය. අහන්නේ කෙටිම ක්‍රමයනේ. මම මේක වැඩිපුර කිව්වේ. කෙටිම ක්‍රමය වෙන්නේ x වර්ගය අර තියෙන අයිකන් එක ක්ලික් කරලා ටයිප් කරන එක. හරි. ඊළඟට අහනවා 54 ප්‍රශ්නේ. MS Word ලේඛනයක ඇති වගුවක අවසන් පේලිය අවසන් තීරුව තුල කර්සරය ඇතයි උපකල්පනය කරන්න. ඔබ ඊට යටින් අලුත් පේලියක් එක් කරන්නේ කෙසේද? හරි. බලමු කොහොමද දැන් මේ පේලි තීරුයි අඳුර ගන්න ඕනේ ඉස්සෙල්ලාම. දැන් මේ විදිහට වගුවක් ගන්නවා අපි. හරි. මේ තියෙන වගුව. මේ වගුවේ මේ පහළට තියෙන ඒවාට මොනවද අපි කියන්නේ? මේවට කියනවා තීර. ඊට පස්සේ මේ හරහාට තියෙනවට අපි කියනවා පේලි. හරිනේ. එතකොට අපිට කියනවා කර්සර් එක තියෙන්නේ අවසන් පේලියේ. ඒ කියන්නේ මේ පේලියේ අවසන් තීරුවේ. තීරුව 1 2 මෙන්න මේ තීරුවේ. එතකොට කර්සර් එක තියෙන්නේ මෙතන. දැන් ඔයා කොහොමද මේකට යටින් අලුතෙන් මොකක්ද එකතු කරන්න කියන්නේ අපිට තීරයක් නෙවෙයි පේලියක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට පේලියක් අලුත් පේලියක් එකතු කරන්න කියලා කියන්නේ. එතකොට කර්සර් එක තියෙන මෙතන නම් අපිට මෙතනක එන්ටර් එක ප්‍රෙස් කරොත් මේ පේලියේ ස්පේස් එක වැඩි වෙනවා. එච්චරයි. ඒ කියන්නේ මේ පේලිය ඔහම පහළට මේ ඩ්‍රොප් වෙලා මේකේ අලුතෙන් පේලියක් එකතු වෙන්නේ නැහැ. මේ පේලියේම ස්පේස් එක වැඩි වෙනවා මෙතනම එන්ටර් කරොත්. එහෙනම් අලුතෙන් පේලියක් ඇඩ් කරන්න මොකද කරන්නේ? ඔයා මේ කර්සර් එක මේ වගුවෙන් එළියට මූව් කරන්න ඕනේ. මූව් කරලා මෙන්න මෙතන ඒ කියන්නේ මූව් කරනවා කියන මෙතන ක්ලික් කරනවා. ක්ලික් කරා එන්ටර් කරා. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ මේකට තව පේලියක් එකතු කරන්න නම් මෙතනට කර්සර් එක ගත්තා. ක්ලික් කරා. ඒ කර්සර් එක මෙතනට ගත්තා එන්ටර් කරා. හරි? පැහැදිලිනේ? එතකොට මොකද්ද මේකට ලියන උත්තරේ? අවසන් තීරුව කෙලවරෙන් වගුවේ නිවතට ඒ කියන්නේ දකුණු පැත්තට කර්සර් එක ගෙන එන්ටර් ප්‍රෙස් කිරීම මගින් මේ විදිහට ගලපලා ලියන්න. මට මෙතන මේ ලියන්න අමාරුයි. ඒක නිසා ඔයාලා මේක ගලපලා ලියන්න. හරි? හරි අපි යන් ඊළඟට 55. MS Word ලේඛනයකට දිය සලකුණක්. ඒ කියන්නේ වෝටර්මාක් එකක් ඇඩ් කරන්නේ කෙසේදයි කෙටියෙන් විස්තර කරන්න. දැන් මේ ප්‍රශ්න මේ හැම එකක්ම තියෙන්නේ මේ Word Excel PowerPoint එකනේ. එතකොට ඔයාලා Word Excel PowerPoint ටිකක් වැඩ කරලා තියෙන්න වෙයි. මේකට උත්තර ලියන්න කලින් ඒ කියන්නේ බේසික් දේවල් නේ අහන්නේ වෝටර්මාක් එකක් ඇඩ් කරන්න කොහොමද? ඒක නිසා මේ
Word Excel PowerPoint පොඩ්ඩක් YouTube එකේ තව වීඩියෝස් උත් තිබුණා මේ Word Excel PowerPoint වල වැඩ කරන්න කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝස් ටිකක් බලලා යන එක වැදගත් වෙයි මේ එක්සෑම් එකට යන්න කලින්. මොකද මේ ප්‍රශ්න මාපහු වෙයි කියලා අපිට කියන්න බෑනේ. ඒක නිසා. දැන් Word මේ එක watermark එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා ඕනම කෙනෙකුට Word එක මේ කියන්නේ MS Word software එක open කරොත් මේ හොයාගන්න පුළුවන්. නමුත් අපිට මතක තියෙන්න ඕනේ මේ watermark එක කොතනද තියෙන්නේ කියලා නේද? ඒක watermark එක තියෙන්නේ design කියන tab එකේ. design කියන tab එකේ. එතකොට Word එකේ ඔයාලා තෝරන්න ඕනේ design අයියේ design කියන tab එකේ watermark කියලා තියෙනවා. ඔයාලට ඒක ක්ලික් කරපුවාම ඒකේ in default එන watermark එකක් තෝරන්න පුළුවන් කෙලින්ම. ගොඩක් වෙලාවට confidential අන්න එහෙම watermarks තමයි default එන්නේ. එහෙම නැත්නම් ඔයාලට custom watermark එකක් දාගන්න පුළුවන්. ඒක ඉතින් ඔයා පොඩ්ඩක් විස්තර කරලා ලියන්න ඕනේ. මේකේ. හරි? ඊළඟට මම ඊළඟ ප්‍රශ්නට එනවා. 56. එක් ඡේදයකට ඔබ විසින් යොදා ඇති ආකෘතිකරණයක්. ඒ කියන්නේ formatting. තවත් ඡේදයකට පිටපත් කරන්නේ කෙසේදයි සඳහන් කරන්න. ඒ කියන්නේ දැන් ඔයා මොකක් හරි ඡේදයක් ටයිප් කරලා තියෙනවා. මේ ඡේදේ අපි හිතමු දාලා තියෙනවා Arial font එක. මම මෙතෙන් දාන font එක ඊට පස්සේ අපි දාන හිතනවා ඒකට මේ color එක දීලා තියෙනවා red. ඊළඟට font size එක මේ bold කරලා තියෙනවා මේක කියලා හිතමු අපි. මේ විදිහට තියෙනවා මේ P1 කියන ඡේදය. හරිද? දැන් P2 කියන ඡේදය තියෙන්නේ මේ කිසිම formatting එකක් නැතුව. මේවට තමයි අපි කියන්නේ formatting කියලා. හරිද? මේ formatting එක කොහොමද අනික් P2 කියලා නිකන් තියෙන ඡේදෙට copy කරන්න කියලා තමයි අහන්නේ. මේකට මේ lazy ක්‍රමයක් තියෙනවා Word වල. ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ මේක හරිද? මේකේ select the text. ඒ කියන්නේ මේ format එකේ තියෙන text එක තමයි select කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ text එක select කරාට පස්සේ format painter කියලා එකක් තියෙනවා. format painter. මේක තියෙන්නේ home menu එකේම තමයි තියෙන්නේ. home menu එක කියන්නේ home tab එක. හරිද? home tab එකේ තියෙන format painter කියලා. Word open කරලා බලන්න. format painter. එතකොට මම මේ ඉස්සෙල්ලාම මේ text එක select කරා. ඊට පස්සේ format painter කියන එකට මේ click කරා. painter හරි. format painter. ඊට පස්සේ ඔයා format painter කියන එක click කරලා cursor එක ගත්තට පස්සේ ඔයාගේ cursor එක වෙනස් වෙනවා. නිකන් මෙන්න මේ අර නිකන් අර paint brush එකක් වගේ. අර මේ බිත්ති paint කරන paint brush එකක් වගේ අන්න ඒ icon එකක් එනවා මෙන්න මේ. ඊට පස්සේ ඔයාට අදාළ මේ format එක එන්න ඕනේ අනික් පැරා එක තියෙනවනේ paragraph 2 එක. ඒක select කරන්න. එච්චරයි. හරි. කරලා බලන්න. මේක ගලප ගන්න ලියා ගන්නත් ඕනේ ඉතින් සිංහලෙන්. හරි ඊළඟට 57 එකම MS Word ලේඛනයට කතුවරුන් කිහිප දෙනෙක් විසින් සිදු කරන ලද පරිශෝධනයන් ඒකාබද්ධ කරන්නේ කෙසේදයි විස්තර කරන්න. මේ කියන්නේ දැන් එකම Word ලේඛනයක කීප දෙනෙක් මේ authorsලා කීප දෙනෙක් විසින් කරලා තියෙනවා මේ එක මේ අඩුපාඩු හදලා. ඉතින් ලොකු පොතක් වගේ ලියදින්නේ මේක කරන්නේ. එතකොට මේ අඩුපාඩු හදපු හැම එකක්ම ඒකාබද්ධ කරන්නේ කොහොමද? ඒ කියන්නේ ෆයිනල් ෆයිල් එකක් එළියට ගන්න තමයි මෙහෙම කරන්නේ. මෙහෙම කරන්නේ මේක තියෙන්නේ මේ review කියන tab එකේ review ඒකේ තියෙනවා compare කියලා. ඔයා ගිහින් බලන්න review tab එකේ compare කියලා තියෙනවා. review ඒකේ තියෙනවා මේ compare කියලා. compare හරි. ඒකේ compare වලට ගියාට පස්සේ වාට තියෙනවා combine කියලා. combine.
එතකොට ඔයාලට තෝරන්න තියෙනවා මේ ඔරිජිනල් ડોකියුමන්ට් එක. හරිද? මෙතෙන් ඊට පස්සේ කරන්න තියෙන්නේ select original document. ડોකියුමන්ට් එක තෝරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ select කරන්න කියලා තියෙනවා. ඊළඟට අනික් පැත්තෙන් මේ සිලෙක්ට් කරන්න කියලා තියෙනවා මොකද රිවයිස් ඒ කියන්නේ මේ රිවිෂන්ස් කරපු ડોකියුමන්ට් එක. මම මෙහෙම ගන්නවා select revise doc කියලා. එතකොට මේ දෙක සිලෙක්ට් කරාට පස්සේ මේ දීලා ඕකේ කරාම මේ සංශෝධනයන් ඔක්කොම ඒකාබද්ධ වෙලා ෆයිනල් එක ડોකියුමන්ට් එකක් විදිහට මේක සේව් වෙනවා. ඒ කියන්නේ කතෘවරුන් දෙදෙනෙක් කරපු ඒවානේ තියෙන්නේ. මේකේ තියෙන්නේ ඔරිජිනල් එක. ඊට පස්සේ මේ තියෙන්නේ මේ රිවයිස් ડોකියුමන්ට් එක. මෙන්න මේ විදිහ තමයි කරන්නේ. ඔයා පොඩි try එකක් දීලා මේ කරලා බලන්න. එතකොට තමයි මේකේ experience එක එන්නේ. මේ වගේ දේවල් අපි නිතරම පාවිච්චි කරන දේවල් නෙවෙයිනේ. ඒක නිසා මතකේ තියෙන්නේ නැති වෙයි. ඒකින්ද පොඩ්ඩක් මේක මේ try කරලා බලන්න Word open කරලා ડોකියුමන්ට් දෙකක් හදලා. හරි 58 වෙනි ප්‍රශ්නේ පරිශෝධනය කරන ලද MS Word ලේඛනයක් අවසන් වෙලුම් බව ලේඛනයේ දැක්වීම සඳහා ක්‍රමයක් ඉදිරිපත් කරන්න. 58 ඉතින් මේකෙදි කියන්නේ මේ ඔක්කොම රිවිෂන්ස් ඉවර කරපු මේ Word ලේඛනයක් ඒක අවසන් වෙලුම කියලා ලේඛනයේ දැක්වීම සඳහා ක්‍රමයක්. මේකට තියෙන ක්‍රමය විදිහට මම ඉදිරිපත් කරන්නේ මේක මේ මොකද්ද ෆයිල් එකට ෆයිල් කියන ටැබ් එකට ගිහිල්ලා ඒකේ තියෙනවා මේ mark as final කියලා එකක්. ඒක තමයි මම හිතන්නේ ෆයිල් ඊට පස්සේ info වලට යන්න ඕනේ info ඊට පස්සේ protect document එතන තියෙනවා mark as final කියලා එකක්. එතකොට අපිට මාක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අවසන් වෙලුම් බව ලේඛනයේ දැක්වීමටනේ මේක ඉදිරිපත් කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මේක ෆයිනල් කියලා මාක් කරන්න කියලා කියන්නේ. මේ විදිහ තමයි ඉතින් ෆයිනල් කියලා මාක් කරන්න තියෙන ක්‍රමය. ෆයිල් info protect document ඊට පස්සේ කෙලින්ම mark as final. හරි. MS Word ලේඛනයකට විවරණයක් කමෙන්ට් එකක් ඇතුළත් කරන්නේ කොහොමද? 59. මුලින්ම මේ කමෙන්ට් එක ඇතුළත් කරන්න ඕන තැන සිලෙක්ට් කරන්න. හරිද? සිලෙක්ට් කරන්න. එහෙම නැත්නම් කර්සර් එක එතෙන්ට ගන්න. ඊට පස්සේ රිවිව් කියන ටැබ් එක තියෙනවා. රිවිව් ඒකේ තියෙනවා කමෙන්ට්. නිව් කමෙන්ට් කියලා තියෙන්නේ. මතක විදිහට try කරලා බලන්න. රිවිව් නිව් කමෙන්ට්. මේක පොඩ්ඩක් මේ විස්තර කරලා ලියන්න ඕනේ. ලියන්න මෙහෙමයි. මුලින්ම කමෙන්ට් එක ඇතුළත් කළ යුතු ස්ථානයට කර්සර් එක ගන්න. ඉන්පසු රිවිව් ටැබ් එක ක්ලික් කර එහි නිව් කමෙන්ට් යන්න ක්ලික් කරන්න. ඉන්පසු අදාළ විවරණය ඇතුළත් කරන්න. මෙහෙම විස්තර කරලා ලියන්න ඕනේ. මේ තියෙන ස්පේස් එකේ ඒ විස්තර ලියන්න. එච්චරයි. ගොඩාක් විස්තර ලියන්න යන්න එපා. ගොඩාක් නිකන් රූප ඇඳලා එහෙම ලියන්න අවශ්‍ය නැහැ. සරලව කරන්න ඕන දේ ලියන්න. මේ මං හිතන්නේ ඉංග්‍රීසි වචන පාවිච්චි කරාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද මේකෙත් මේගොල්ලෝ ඉංග්‍රීසි වචනත් අපිට දීලා තියෙනවනේ. නැත්නම් මේවට සිංහල වචන හොයන්න මේ අමාරුයිනේ. ඒක නිසා මේවට ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න. මේ විදිහට ඊතල ගහලා ලියන්න එපා. මේ විස්තර කරන්න කියලා තිබ්බම විස්තර කරලා ලියන්න. ඊතල ගහන්න පුළුවන් අවස්ථාවල ගහන්න එක. ඔයාලා හිතලා බලලා කරන්න ඕන වැඩක් ඒක. හරි. ඊළඟට ප්‍රශ්න අංක 60 MS Word ලේඛනයක PDF ආකෘතියක් සකස් කරන්නේ කෙසේදයි කෙටියෙන් පැහැදිලි කරන්න. කොහොමද කරන්නේ? මේක ඉතින් හරි සරල දෙයක් අපි හැමෝම අද කරනවා. ෆයිල් save as එහෙමනේ කරන්නේ. ෆයිල් ඊට පස්සේ save as ඊට පස්සේ select file type as PDF
add name and save. මම ඉංග්‍රීසි වලින් ටයිප් කරන්න සිංහලෙන් ටයිප් කරගන්න අමාරු නිසා. හරි මේ විදිහට තමයි කරන්නේ. ෆයිල් ගියා, save as ගියා, select file as ඒ කියන්නේ ෆයිල් type එක තෝරන්න තියෙනවා. එක PDF විදිහට තේරුවා. ඊට පස්සේ add name and save නමක් දීලා save කරන්න. මේක තමයි මේ සරලම කරන ක්‍රමය. පොඩ්ඩක් මේක විස්තර කරලා ලියන්න ඉතින්. මේ ඉඩ ලියන්න මේ ටික ලියන්න මේ ඉඩ ප්‍රමාණය. හරි ඊළඟට 61. දැන් අපි Excel වලට ඇවිල්ලා තියෙනනේ. Excel වලට 61. ඔබ Excel දී සමුද්දේශ ශෛලිය reference style R1 C1 ශෛලියට වෙනස් කරන්නේ කෙසේද? මොකද්ද මේ R1 C1 කියලා කියන්නේ? දැන් මේ උඩ තිබ්බේවන ඔක්කොම word මේවා මේ word open කරලා පාවිච්චි කරලා පොඩ්ඩක් පුරුදු වෙන්න මේකට. දැන් මේ ප්‍රශ්න මේ කියලා කියන්න බෑනේ. ඒක නිසා පොඩ්ඩක් මීට වෙනස් මට හිතුණා නිකන් mail merge ඒ වගේ දේවල් අහයි කියලා හිතෙනවා. ඒකල තව ඊමේල් සම්බන්ධයෙන් සමහර විට අහන්න ඉඩ තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඒ දේවල් සම්බන්ධයෙන් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. word වල mail merge වගේ දේවල් ආය printing කරන දේවල් මේ කියන්නේ page setup mirror margins දාන ඒවා ඒ වගේ දේවල් ටිකක් බලාගෙන යන්න word වල නම්. දැන් Excel වල R1 C1 කියලා ස්ටයිල් එකක් කියන්නේ මේ දැන් Excel වල අපි දන්නවා rows columns තියෙනවනේ. අපි ඉස්සෙල්ලත් කතා කරා පේලි සහ තීර. columns මේ අතර තියෙනවා, rows මේ අතර තියෙනවා. මේ තියෙන්නේ columns, මේ තියෙන්නේ rows. හරි. එතකොට අපි දන්නවා rows යන්නේ කොහොමද? 1 2 3 මෙහෙමනේ යන්නේ. ඊට පස්සේ columns තියෙන්නේ A B C මේ විදිහට. ඒතකොට අපි සෙල් එකක් අඳුරන්නේ මේ සෙල් එක කියලා ගත්තොත් A1 B1 නැත්නම් A2 B2 ඒ වගේ. හරිද? එතකොට rows ටික අපි දන්නවා යන්නේ 1 2 3 columns යන්නේ A B C. හරිද? දැන් මේකදී අපි අහන්නේ R1 C1 ශෛලියට මේක වෙනස් කරන්නේ කොහොමද කියලා. එතකොට R1 C1 කියලා කියන්නේ මේ columns ටිකත් A B C නැතුව 1 2 3 විදියට නම් කරනවා. ඒක මේක කරන්න තියෙන්නේ වාට මේ යන්න ඕනේ මොකේද යන්න ඕනේ? යන්න ඕනේ ෆයිල් එකේ තියෙනවා options කියලා එකක්. හරිද? options ගිහිල්ලා බලන්න options. ඊට පස්සේ formulas කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඒකට ගියාම ඔයාලට මේ චෙක් කරන්න ඒ කියන්නේ අර හරියක් දාන බටන් තියෙන මේ චෙක් බටන් මෙන්න මෙහෙම චෙක් කරන්න එකක් තියෙනවා R1 C1 කියලා. C1 එතකොට මේක මේ R1 C1 ශෛලියට වෙනස් වෙනවා. හරි. ඊළඟට 62 රූපය මේක රූපය දැක්කම බය හිතෙනවා. ඒ උනාට පොඩි දෙයක් අහලා තියෙන්නේ. සේවකයන් දහසකගේ දත්ත ඇතුළත් MS Excel වැඩපතක. හරිද? සේවකයාගේ නම ඇතුළත් කරලා තියෙන පළවෙනි රූපයේ ආකාරයට first name කියන එක A තීරුවේලු. හරි. last name කියන එක B තීරුවේ. මේ විදිහට. ඊට පස්සේ ඔයාට මේ ගාන ෆෝමියුලා එකක් දෙනවා. ඇත්තට මේ concatenate කියන එක ඉන්නේ අපි මේ සෙල් දෙකක් එකතු කරන්නේ. concatenate කියලා එකතු කරලා ඒ දෙක අතර ස්පේස් එකකුත් තියලා දෙක රූපේ දක්වලා ඇති විදිහට full name කියන එකට ඇතුළත් කරන්න ඕනෙලු. ඒකට ඇතුළත් කරන්න මේ C තීරුව ඇතුළත් කරන්න C4 කියන සෙල් එකේ ටයිප් කරන්න ඕන සමීකරණ දීලා දක්වන්න කියලා තමයි කියන්නේ. C4 කියන්නේ මේකේ තියෙන නම first name එක සිතිජ, last name එක සිරිවර්ධනනේ. සිතිජ සිරිවර්ධන. මේ විදිහට concatenate කරලා මේ full name එක මෙතන දක්වන්න කියලා කියන්නේ. එතකොට අපි ගහන්න ඕන ෆෝමියුලා එක මොකද්ද? සමාන ලකුණ ගැහුවා. concatenate නේද? net ගහලා වරහන ගැහුවා. ඊට පස්සේ අපිට දාන්න ඕනේ මොකද්ද? පළවෙනි row එක. පළවෙනි cell එක column එක A4.
A4 ඊට පස්සේ කමාවක් දාලා අපි ඇඩ් කරන්න ඕනේ ස්පේස් එක. දැන් ඔහොම අපි ස්පේස් එකක් තිබ්බා කියලා වැඩක් නැහැ නේ. ස්පේස් එක තියන්න නම් මෙන්න මේ විදිහට මේ උද්දෘත මාක්ස් දෙකක් දාන්න ඕනේ. ඊට පස්සේ දැන් ආයෙ කමාවක් දාලා ඊළඟ සෙල් එක B4 හරි. දැන් අපේ ෆෝමියුලා එක සම්පූර්ණයි. ඔච්චරයි. ඊළඟට අහනවා මොකක්ද අහන්නේ A1 සහ B1 කෝෂවල ඇති දත්තයන්ගේ එකතුව ලබා ගැනීමට C1 සමීකරණයක් ඇතැයිද මෙහි දිස්සන අගය පමණක් D4 කෝෂය වෙත පිටපත් කළ යුතුව ඇතැයිද උපකල්පනය කරන්න. A1 B1 කෝෂවල ඇති දත්තයන්ගේ එකතුව ලබා ගන්න තියෙනවලු C1 සමීකරණයක්. A B C කියලා පිළිවෙලට දැන් පොලිම මෙන්න තියෙන නේද අපි ඒක ලියාගෙන යමු පොඩ්ඩක්. A B C. එතකොට 1 කියන්නේ මේ කොලම් එකනේ. එතකොට මෙතන තියෙන එකයි මෙතන තියෙන එක එකතුව මෙතන නිරූපණය කරලා තියෙනවලු. ඊළඟට මේකේ තියෙන අගය පමණක් D4 ට පිටපත් කරන්න ඕනේ. මේක සිදු කරන්නේ කොහොමද කියලා මේ උපකල්පනය කර මේ විස්තර කරන්න තියෙන හරි. ඒක කොහොමද කරන්නේ? ඉස්සරහම අපි C1 සමීකරණ ලියනවා. කොහොමද සමීකරණ ලියන්නේ? සමානයි A1 B1. එච්චරයි. දැන් මේ දීලා තියෙන C1 ගේ මේ විදිහට ලියන්න. C1 මේ විදිහට ලියනවා. හරිද? ඊට පස්සේ මේ සෙල් එක අරගෙන කොපි කරා ඊළඟට D4 එක පේස්ට් කරා. D4 එක පේස්ට් කරා. පේස්ට් කරන්නේ කොහොමද? රයිට් ක්ලික් කරලා එතකොට එනවා paste as special කියලා. රයිට් ක්ලික් කරලා paste as special එකෙන් values විදියට paste කරනවා. ඒ විදිහට තමයි මේක කරන්න වෙන්නේ. මේකේ තියෙන value එක විතරක් ගන්න නම්. නැත්නම් control C control V ගහුවොත් මේ formula එකත් එක්කම තමයි හැවතට යන්නේ. එහෙම නැතුව value එක විතරක් ගන්න මේක control C එක ගාලා copy කරා. එයා පැත්තට ගියා right click කරා paste as special values කියන option එක තේරුවා. හරි. ඒක පැහැදිලි කරලා ලියන්න. ඊළඟට වැඩපතක් අනුචලනය ස්ක්‍රෝල් කරත් ඒකේ කොටසක් පමණක් ස්ථිරව තබා ගන්න කෙසේදයි විස්තර කරන්න. දැන් හිතන්න කොහොම වැඩපතක් කියලා කියන කොහොමද වගුවක්නේ. ඒක වගුවේ කොලම්ස් ටික අපි දීනවා දිගට දැන් අර මේ උඩ එකේ වගේ රෙකෝඩ්ස් 1000ක් විතර තියෙනවා මේකේ. මේ පේලි 1000ක් විතර තියෙන එක. එතකොට මේ ටික මේක ස්ක්‍රෝල් කරගෙන ගිහිල්ලා ගියාම මේ වගේ උඩට ගියපුවාම අපිට මේ ටේබල් එකේ හෙඩින්ග්ස් ටික පේන්නේ නැහැ. එතකොට අපිට මේ මොකද්ද වගුවේ තියෙන පහළම තියෙන data වල අදාළ මොනවද මේ තියෙන්නේ කියන එක හොයා හිතා ගන්න බෑ. මොකද ටේබල් එකේ හෙඩින් එක ආයෙ උඩට අපිට උඩට පහළට ස්ක්‍රෝල් කරලා බලන්න වෙනවා මොකද්ද මේ තියෙන්නේ කියලා. මේක නැති කරගන්න තියෙන ඔප්ෂන් එක තමයි මොකද්ද? freeze fans. මේක වල කරලා තියෙන අනිවාර්යෙන් freeze sorry මේක මේ සිංහලෙන් මේ ගන්න freeze fans. මේක ඔය මේ ඇතුළත් කරන්න ඕනේ freeze fans තියෙන්නේ මේ view කියන ටැබ් එකේ. view කියන ටැබ් එකේ තියෙන්නේ. ඔයාලා ඇතුළත් කරන්න ඕනේ මේ head freeze කරන්න ඕනේ row එක මේක නම් හරිද? ඒකට යටින් මේ row එකට ඒකට යටින් තියෙන මෙන්න මේ row එකට තමයි ඔයා ඇතුළත් කරන්න ඕනේ freeze fan. එතකොට උඩ තියෙන ටික මේ තියෙන ටික freeze වෙලා යට ටික විතරක් scroll වෙනවා. මේක ඔයා පැහැදිලි කරලා ලියන්න. මුලින්ම ලියන්න freeze කිරීමට يعني ස්ථිරව තබා ගත යුතු
පේලියට පහලින් ඇති පේලිය ක්ලික් කරන්න සිලෙක්ට් කරන්න එහෙම නැත්නම් එතන කර්සර් එක තියන්න ඉන් පසුව view panel එකට ගොස් එහි යටදී ඇති freeze pans යන්න තෝරන්න එච්චරයි 65 පැතුණු පතකු තීරුවක ඇති දත්ත ආරෝහණ පිළිවෙලට සකස් කරන්නේ කෙසේදයි විස්තර කරන්න මේ සෝට් කරන්න කියනවා A to Z වලට මේක ඉතින් හැමෝම කරන දෙයක් සිලෙක්ට් කරන්න මුලින්ම කොලම් එක මෙන්න මේ කොලම් එක සිලෙක්ට් කරා හරිද මේක සිලෙක්ට් කරා ඊට පස්සේ data කියන ටැබ් එකේ තියෙනවා මේ ඔප්ෂන් එකක් මෙන්න මේ විදිහට මේ සිම්බල් එකකුත් එක AZ දාලා ඔන්න ඔහම මේ මාක් එකකුත් එක්ක සිම්බල් එකක් තියෙනවා සෝට් කරගන්න මේක A to Z මේ ක්ලික් කරා නම් මේක ආරෝහණ පිළිවෙලට හැදෙනවා හරිනේ මේක ඕන තරම් ඔයාලා කරලා තියෙනවා මේ කියන්න දෙයක් නැහැ වැඩිපුර ඊළඟට අංක 66 MS Excel වෙතට MS Access දත්ත පාදකයකින් දත්ත ආනයනය ඉම්පෝර්ට් කරන්නේ කොහොමද කියලා අහනවා මේක කරන්න තියෙන්නේ ඔයාලට ඒ තියෙන data tab එකේමයි data tab එකේ තියෙනවා get data කියලා එකක් හරිද data tab එකේ මම මේ type කරන්නකෝ data ඊට පස්සේ තියෙනවා get data ඊට පස්සේ තියෙනවා from database අපි දැන් database එකකින් ගන්න යන්නේ from database හරිද මේකෙදි ඔයාලට තෝරන්න දෙනවා database එක මොකක්ද කියලා ඔයා තෝරන්න ඕනේ from access database db මම මෙහෙම දාන්නම් ඊට පස්සේ අදාළ database එක තෝරලා import කරලා load කියන එක ක්ලික් කරන්න ඒක මම ලියන්න අවශ්‍ය නැහැ එහෙම කරන්න හරි ඊළඟට අංක 67 ඔබ Excel ගොනුවක් CSV ගොනුවක් ලෙස සුරකම් කරන්නේ කෙසේදයි විස්තර කරන්න කොහොමද Excel ගොනුවක් CSV ගොනුවක් විදිහට සේව් කරන්නේ ඔයයන්ට ෆයිල් වලට මේ හරිම සරලයි මේ PDF අපි ඉස්සලා PDF කරේ වගේම තමයි ෆයිල් ඊට පස්සේ save as ඊට පස්සේ තෝරන්න ඕනේ මොකද ගුණුව සේව් කරන්න ඕනේ තැන ඊට පස්සේ save as type එක මෙන්න මේක වැදගත් save as type එක තෝරන්න කොහමද CSV කියලා තෝරන්න ඒකල සේව් කරන්න එච්චරයි ඊළඟට 68 සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ සමුද්දේශ relative and absolute cell references යන්නේ මොනවාදයි උදාහරණයක් බැගින් දෙමින් කෙටියෙන් පැහැදිලි කරන්න ඔයාලා දන්නවා Excel වල අපි දැන් කොහොමද මේක පැහැදිලි කරන්න මේ A1 එහෙම ලියන A1 plus B1 කියලා එකක් තියෙනවා කියන්නේ මේ C1 කියන සෙල් එකේ තමයි මේක තියෙන්නේ. මම ඒකින්ද මෙතන C1 කියලා දාන්න. මේ තියෙන C1 කියන සෙල් එකේ තමයි මේක ටයිප් කරලා තියෙන්නේ. මේ විදිහේ ෆෝමියුලා එකක් තියෙනවා. දැන් ඔයා මේක C2 කියන සෙල් එකට ගත්තොත් මොකද වෙන්නේ? මේ තියෙන C2. මේක මොකද වෙන්නේ? මේක එනවා A2 වෙලා මේ අකුරු හිතන්න එපා A2 වෙලා B2 වෙනවා ඒ කියන්නේ අපි සෙල් එක මේක කොපි කරන මේ විදියට මේක පහලට මේ විදියටම 1 2 මේක 1 මේක 2 වෙනවා මේක 2 වුණොත් මේක 2 වෙනවා මේක එකක් හරිද මේ කියන්නේ මොකද්ද මේක තමයි සාපේක්ෂ කෝෂ සමුද්දේශය සාපේක්ෂ කෝෂ සමුද්දේශය නිරපේක්ෂ කෝෂ සමුද්දේශය ඒ කියන්නේ මේක කොහොමද අයින් කරන්න කියලා මේක අයින් කරන්න තියෙන්නේ මොකද්ද ඔයාලා දන්නවා දැන් ඔක්කොම Excel මේ පාවිච්චි කරපු අයනේ දෙකපාරක් හරි ඔයාලා කරන්න ඕනේ මෙතෙන්ට දාන්න ඕනේ ඩොලර් මාක් එක මෙන්න මේ ඩොලර් මාක් එක දාපු ගමන් මොකද වෙන්නේ A කියන
කොලම් එක අයිසොලේට් වෙනවා. එතකොට ඔයා මේක පහළට ගත්තට නම් ඒ වෙනස් වෙන්නේ නැහනේ. මේ පැත්තට ගත්තොත් ඒත් ඒ කියන කොලම් එක වෙනස් වෙන්නේ නැහැ. මෙතන ඒ අයිසොලේට් වෙලා තියෙන්නේ ඩොලර් මාක් එකේ. ඔයාලට 2 කියන රෝ එක අයිසොලේට් කරන්න ඕන නම් එතෙන්ට ඩොලර් මාක් එකක් දාන්න. එතන මෙතන පැහැදිලි වෙන්න ලියන්න මෙහෙම ඩොලර් A $2 plus B2 කියලා තියෙන එකක්. අපි දැන් C3 කියන සෙල් එකට ගත්තොත් මොකද වෙන්නේ? C3 හරිනම් මොකද වෙන්න ඕනේ? A3 වෙන්න ඕනේනේ. ඒත් එහෙම වෙන්නේ නැහැ. A2ම තමයි තියෙන්නේ. B නම් 3 වෙනවා. අයි මේක මේ ඩොලර් මාක් එක දාලා මෙතන උඩ තිබුණ එක ලොක් කරලා තියෙන්නේ. මේක වෙනස් වෙන්නේ නැහැ. මේ සෙල් එක කොහෙට මූව් කරා කොපි කරා. හරිද? අන්න ඒක තමයි නිරපේක්ෂ කෝෂ සමුද්දේශය කියන්නේ. ඔයා මේ විදිහට එක්සැම්පල් දෙකක් තියලා ඒක විස්තර කරලා ලියන්න. අංක 69 MS Excel හි පාඩයක්. ආනද ඩයගනල් හෝ වර්ටිකල් විදිහට භ්‍රමණය කිරීමට අනුගමනය කළ යුතු පියවර ලියා දක්වන්න. මේකෙදී නම් කෙලින්ම අහන්නේ පියවර අපි වන් ඉංග්‍රීසි වලින් පොඩ්ඩක් ලියන්නම් ටයිප් කරන්නම්. මුලින්ම අපි ඕනේ සෙල් එක සිලෙක්ට් කරගන්න ඉබේ. ඊට පස්සේ තියෙනවා හෝම් ටැබ් එකේ තියෙනවා alignment කියලා මේ group එක. හෝම් ටැබ් එකේ තියෙන group එක දැන් ෆොන්ට් තිබ්බේ යන්නේ වගේ group එකක් alignment කියන group එක. ඊට පස්සේ ඒකේ තියෙන orientation කියලා මේ බටන් එක. අන්න ඒක ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය ඇන්ගල් එක තෝරලා මේක මේ ඕන විදියට භ්‍රමණය කරගන්න තමයි තියෙන්නේ. හරි. අංක 70 කියන්නේ ප්‍රස්ථාර වර්ග 4ක් නම් කරලා එකේ ප්‍රයෝජන එක බැගින් ලියන්නලු. අංක 70 ප්‍රස්ථාර වර්ග 4ක්. අපි දන්නවා මොනවද? කොලම් chart. ඒකනේ මුලින් වෙන්නේ. කොලම් chart. ඊට පස්සේ pie chart අර වෘත්තයක් වගේ තියෙන එකක් තියෙන්නේ. ඒක pie chart. ඊළඟට line chart ඊළඟ එක bar chart. හරිනේ. ප්‍රස්ථාර වර්ග 4. එතකොට කොලම් chart මොකටද ගන්න අපි? ඒ කියන්නේ අපි මොන හරි දත්ත දෙකක් සංසන්දනය කරන්න. මම එහෙම ලියන්නම්. ලියන්න ගියොත් නම් ටයිම් එක ගොඩක් යනවා. දත්ත දෙකක් සංසන්දනයද. පයි chart එක ගන්න මොකටද? ඒ ගන්නේ මොන හරි භාග එහෙම නැත්නම් ප්‍රතිශත ඒ වගේ දේවල් පෙන්වන්න. මොන හරි සම්පූර්ණ එකකින් ප්‍රතිශත මේ වශයෙන් පෙන්වීමට. සම්පූර්ණ අගයකින් භාග ප්‍රතිශත පෙන්වීමට. හරිද? මම ලියන්නේ ඒක. ඊළඟට ලයින් chart ගන්නේ මොන හරි එක මානයක් අපි ගමු කාලය කියලා. මොන හරි දෙයක් කාලයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ? අන්න ඒක පෙන්වන්න. ඊළඟට බාර් chart එක ගන්නේ විශාල කාණ්ඩ ප්‍රමාණයක් අතර දත්ත සංසන්දනය කරන්න කියලා බලන්න. කියන්නේ ඒක දත්ත සංසන්දනය කර තමයි මේ පළවෙනි එක දෙකක් කියවට දෙකක් නෙවෙයි පළවෙනි එකෙත් කොලම් chart එකේ දත්ත කීපයක් වෙන්න පුළුවන්. බාර් chart එකේ ඊට වැඩි දත්ත ප්‍රමාණයක් විශාල දත්ත ප්‍රමාණයක් සංසන්දනය කිරීමට. නැත්නම් දත්ත සංසන්දනයට කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. හරි. ඊළඟට 71 මොකක්ද අහන්නේ? සම මුහුර්ත අනුචලනය සින්ක්‍රොනස් ස්ක්‍රෝලින් කියලා කියන්නේ දැන් අපි වර්ක්ෂීට් දෙකක් ගත්තොත් නේද? වර්ක්ෂීට් දෙකක් එකපාර අපි මේ බලනවා කියලා හිතන්න. දැන් මේක වර්ක්ෂීට් එකක් ඇතුලේ ඔහොම වර්ක්ෂීට් දෙකක්. එතකොට ඔයා මෙතන එක තියෙනවා මෙතන දෙක තියෙනවා. දෙක නෙවෙයි මෙතනත් එක තියෙනවා මේකෙත්. හරිද? එතකොට මේ විදිහට තියෙනකොට ඔයා මේක ස්ක්‍රෝල් කරගෙන පහළට ගියොත් මේකත් ඒ විදිහටම ස්ක්‍රෝල් කර වෙලා පහළට යනවා නම් අන්න ඒකට තමයි කියන්නේ සින්ක්‍රොනස් ස්ක්‍රෝලින් කියලා.
එතකොට මේක ඕනේ වෙන්නේ මොකකටද? දැන් අපි රිපෝට්ස් දෙකක් වගේ අරගෙන සංසන්දනය කරනවා නම් මොනවා හරි දෙයක් මොකක් හරි මේ accounting වලට අදාළ දෙයක් සංසන්දනය කරනවා කියලා ගන්නකො. අන්න එතකොට මේක අපිට වැදගත් වෙනවා. ඔයා මේ left side එක scroll කරත් මේකත් ඒ විදිහට scroll වෙන නිසා. හරි. ඊළඟට අපි 72 access වල දත්ත වර්ග. මේක නම් access ඔයා දන්නවා නම් පොඩ්ඩක් හරි මේ තියෙයි. පළවෙනි එකට අපි දාමු number. මේක type කරලා ලියන්න හරි අමාරුයි. number. ඒක නම් අමුතු විදිහට ලියන්නේ number, date, time. මේ විදිහට Excel මේ access වල මේ data තියෙන්නේ. date නැත්නම් time නේ. date time මොනවද තියෙන්නේ? date time. ඊළඟට currency. ඊළඟට short text. එතකොට අපි මේ text කියන එකේ දාන්නේ නම් ලිපින, number කියන එකේ ඉලක්කම්, date time එකේ දිනය සහ වේලාව, currency වල මුදල් වර්ග. මේ වගේ data types තමයි මේ access වල තියෙන්නේ. තව තියෙනවා ඒවා පොඩ්ඩක් බලලා ලියන්න. ඊළඟට MS Access දත්ත පාදක වගුවක් සැකසීමේදී ක්ෂේත්‍රයක් සඳහා යොදා ගන්නා ක්ෂේත්‍ර ලක්ෂණ. ඒ කියන්නේ field properties දෙකක් තියෙනවා. ඒ එක් ලක්ෂණයෙන් දැක්වෙන්නේ මොකක්ද කියලා අපිට විස්තර ගන්න. එතකොට මේකේ format එක කියලා කියන්නේ මොකක් හරි data එකක් ඇතුළත් කරපුවාම ඒක කොහොමද මේකේ දිස් වෙන්නේ. උදාහරණයක් විදිහට date format එකක් අපිට දෙන්න පුළුවන්. එතකොට date format එක මොකද්ද? long term කියන්නේ අපි දිනේ ලියන එක විදි තියෙනවනේ. 2026යි 5යි 17. එහෙනම් 17යි 5යි 2026යි. අන්න ඒ වගේ. තේරුණානේ? හරි. ඊළඟට validation rule. ඒ කියන්නේ අපි මොන හරි field එකකට ඇතුළත් කරන දත්ත ඒවා සීමා කරන්න. ඒ කියන්නේ හිතන්නකෝ අපි දානවා අපේ field එකක් තියෙනවා ස්ටුඩන්ට් ගේ ලකුණු දාන්න. හරිද? ස්ටුඩන්ට් ගේ ලකුණු. ස්ටුඩන්ට් ගේ ලකුණු කොහොමද දාන්නේ? එතකොට ලකුණු වලට මේ තියෙන්න බෑනේ 500 ගණන් 600 ගණන් සාමාන්‍ය ලකුණු දාන්න පේපර් එක ලකුණු 100 න්. එතකොට අපිට ඒක ලිමිට් කරන්න පුළුවන්. මෙතන තියෙන්න පුළුවන් බිංදුවේ ඉඳලා 100 දක්වා ඉලක්කම් විතරයි. අන්න ඒ වගේ. ඒ වගේ වැලිඩේෂන් රූල් එකක් දාන්න පුළුවන් ඩේටාබේස් එකේ මෙන්න මේ ටේබල් එකේ මොකක් හරි ෆීල්ඩ් එකකට. ඒක තමයි මේ කියන්නේ. 74 MS Access දත්ත පාදකයක සම්බන්ධතා සටහන කියන්නේ රිලේෂන්ෂිප් ඩයග්‍රෑම් ලබා ගන්නේ කෙසේදයි ලියා දක්වන්න. මේක කියන්නේ අපි දන්නවා ඩේටාබේස් එකේ ටේබල්ස් අතර රිලේෂන්ෂිප්ස් තියෙනවා. එතකොට රිලේෂන්ෂිප් අපි දාලා තියෙන්න ඕනේ. එතකොට මේ access වල tab එකක් තියෙනවා database tools කියලා. හරිද? database tools. එතකොට ඒකේ තියෙනවා මේ relationship icon එක. ඒකට ගියපුවාම ඔයාට මේ පුළුවන් show tables කියලා එකෙන් වගුව තෝරන්න. තෝරලා වගු ටික add කරලා අදාළ මේ primary key foreign key මේ සම්බන්ධ කරලා කරන්න පුළුවන් drag and drop කරලා. ඒ කියන්නේ එක table එකකින් අනිත් table එකට drag and drop කරලා ඒ columns දෙක ඔයාලට මේ සම්බන්ධතාවය පෙන්වන්න පුළුවන්. හරි. ඊළඟට 75 අවසාන ප්‍රශ්නය සරල ශිෂ්‍ය තොරතුරු පද්ධතියක් සඳහා ටීචර් සහ ස්ටුඩන්ට් කියන entity දෙක භූතාර්ථ entity දෙක අතර මේ ER diagram එකක් ගොඩනගනකොට මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය 1 to 1ද 1 to many ද කියලා අහනවා. ඒකලා ඔයාලගේ හේතුවක් දක්වන්න මේකට මොකද්ද මේ ඔයාලා සිලෙක්ට් කරේ ඒකට හේතුවක් ලියන්න ඕනේ. දැන් අපි කොහොමද රිලේෂන්ෂිප් බිල්ඩ් කරන්නේ මේ ඩේටාබේස් වලදී අපි ගන්නවා මේ ටීචර් කියන entity එකක් කියලා ඉස්සෙල්ලා. හරිද? එක ටීචර් කෙනෙකුට ස්ටුඩන්ට්ස්ලා කී දෙනෙක් ඉන්නවද? එක ටීචර් කෙනෙකුට ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ඉන්න පුළුවන්. එහෙනම් අපි මේ පැත්තට දානවා one teacher has many students. දැන් අපි ගන්නවා අපි මේක වෙන පාඩකින් ගමු. මේක මේ theory part එකක් දැන් කරන්නේ. student හරි student ගන්නවා. student අරන් බලනවා teacher
කී දෙනෙක් ඉන්න පුළුවන් ස්ටුඩන්ට්? එක ස්ටුඩන්ට් කෙනෙකුට ටීචර්ස්ලා ඉන්න පුළුවන්. ගොඩක් ඉන්න පුළුවන්. එහෙනම් many. එතකොට දැන් මේ පැත්තෙත් many ආව අපිට. මේ පැත්තෙත් many ආව. එතකොට මේ දෙක අතර රිලේෂන්ෂිප් එක ඇවිල්ලා many to many. m to m කියලා මම දාන්නම්. හරි many to many. එතකොට මේකට හේතුව ඔයාලා ලියන්න එක ගුරුවරයෙක් සඳහා සිසුන් සාමාන්‍යයෙන් කීප දෙනෙක් සිටිය හැකි. එක් ශිෂ්‍යයෙක් සඳහාද එක් ගුරුවරයෙකුට වඩා සිටිය හැකි. ඒක නිසා මේ අතර සම්බන්ධතාවය many to many වේ. එච්චරයි. ඇයි මේ many to many ගත්තේ කියලා නේ අහන්නේ? එච්චරයි. හරි ඉතින් දැන් අපි 75ට යනකම් මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරා. මොන හරි මේ වෙනසක් අඩුපාඩුවක් අදහසක් මොන හරි තියෙනවා නම් මේ පහලින් කමෙන්ට් එකක් දාන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක දැන් මේ ප්‍රශ්නවල තියෙන්නේ තනිකරම Word, Excel, PowerPoint මේ Office package එක තමයි අහලා තියෙන්නේ. එතකොට මේ දේවල් වල එක්ස්පර්ට් කෙනෙකුට මේක ගැටලුවක් නැතුව ලියන්න පුළුවන් වෙයි. Word, Excel, PowerPoint ටිකක් deeply ස්ටඩි කරලා යන්න ඕනේ මේ අහන සමහර ප්‍රශ්න වලට උත්තර ලියන්න. අපි එදිනෙදා පාවිච්චි කරන්නේ නැති දේවල් මේ කියන්නේ නිතරම ඕන වෙන්නේ නැති දේවල් අහලා තිබුණා මේකේ මේ ප්‍රශ්න වල ඒක නිසා. හරි එහෙනම් හොඳට එක්සෑම් එක ලියන්න හැමෝටම සුබ ප්‍රාර්ථනා කරමින් වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් අනිත් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි thank you.